කියපන් ඉතින්. කියපන්. තාත්තා අපිට ආදරේ නෑ. මට මුලින්ම කියපන්. මම මොකක්ද ආදරෙන්මයි මේක කියන්නේ කියලා. කියපන් ඉතින්. මම මේ හන්දේට උත්තර දීපන්. තිරිමියෙක් වගේ කෙලින් හිටගෙන. හරි? ඔබට ඉන්න ගෙයක් තියෙනවද? ඔව්. ඔබ දවල්ට කෑවද? ඔව්. උදේට? ඔව්. ඔබ කාගේ සල්ලි වෙන්න කෑවේ? එයාට ජුනියර්ගේ සල්ලි වෙන්නද? බොලුව තියලා නිදා ගන්න කොට්ටේ මෙට්ටේ මම බැදන් දෙන ටී-ෂර්ට් එක මේ කලිසම ඔය සරප්පු දෙක ඔබ කන පිඟාන කෝප්පේ ප්ලාස්ටික් උරත් ඒක තාත්තා ඔබට අරන් දුන්නේ මේ ඔක්කොම අරන් දුන්න තාත්තට සල්ලි ඇයි තාත්තා ආදරේ නිසා. කතා කරනවා දැන් ඔබ කියන විදිහට සැන්ඩි නෝනා ජොනියට සල්ලි දෙන්නේ ආදරේ හින්දාද? නෑ. සැන්ඩි නෝනාගේ වත්තේ ජොනියා පොල් කටේ හින්දා. හැබැයි තාත්තගේ දරුවන්ට කන්න දෙන්නේ ඒක වගකීමක් හිතපුතේ. රුපියල් 350ට කොත්තුවක් ගෙන දෙන තාත්තලාගේ ආදරේ පේන්නේ නැත්තේ. ඒ කොත්තුවටම චීස් මේසෙන්දක් දාලා රුපියල් 1500ට ගෙන දෙන තාත්තලා දකින්න හින්දා. එහෙම නේද? නැහැ. නැත්තම් කොහොමද ඔබ කියන්නේ මම ඔබට අච්චරක් ආදරේ මෙච්චරක් ආදරේ ඔබට ආදරේ නැහැ කියලා? හා? අර ජොනියාගේ පොඩි එකා උගේ ආදරේම ඉන්නේ අඩිගෝදුවෙන්ද? නැහැ. ජොනියා පුතේ මේ ලෝකෙම ආදරේම ඉන්න කිසිම ගින්නක් නැහැ. කොහොමද දන්නේ මම ඔබට ආදරේ නැද්ද කියලා? කොච්චරක් ආදරේද කියලා? ආදරේ කරන එක මම. ඔබට කොච්චරක් ආදරේද කියලා දන්නේ මම පුතේ. ඒ ආදරේ සයිස් එක මෙච්චරයි කියලා කියන්නේ මේ පැත්තේ කඳු නැහැ. මෙලේ උන්ට Benz BMW තිබ්බට dunia ya විශ්වට පුළුවන් ආදරේ කරන්න විතරයි. ආදරේ පලෙන් ගන්න බෑ. මමයි දන්නේ මම කොච්චර ආදරේද කියලා. මෙහෙන් ආදරේ මෙච්චරයි ආදරේ කියලා කියන්නත් බෑ. තුමියා ඊට වඩා වැඩි දෙයක් උගන්නන ගෑණියෙක් ඔබට හම්බුනොත් ගොඩාක් පරිස්සමෙන් පුතේ.